ඔව් ඔව් කොළ පාටේ. ඉතින් යන්න හදන්නේ පාර්කිකට. ඔයාලා මුට්ටියමයි දාන්නේ. අපි දැන් වොන්ලි පාර්ක් එකට යන්න ට්‍රේන් එකට නගින්න මේ. ඉතින් බලමු මේ පාර්ක් එක මොන වගේ ලස්සන පාර්ක් එකක්ද කියලා. ඉතින් අපි දැන් මෙතන තමයි ට්‍රේන් එකට නගින්නේ. ගිහිල්ලා මොනවද කියලා මොකද මම මේක වීඩියෝස් වලින් දැක්ක හරිම ලස්සන පාර්ක් එකක් මාළු වලින් පිරීලා තිබ්බේ. ගිහිල්ලාම බලන්න ඕන ඉතින් ඇස්තෙකට හරිම ලස්සනට කියලා. ලස්සනදී කියලා හිතනවා මල් තිබ්බොත් මොකද මේ මල් හැලිලා යන කාලේ පර වෙන කාලේ තමයි අපි යන්නේ බලමුකෝ මල් තියෙන කියලා. ඉතින් අපි එළියට ගිහිල්ලා හෝල්ට් එකක දුර යනවා. බලමුකෝ ගිහිල්ලා හරිම ලස්සනයි යාළුවනේ. මේ තමයි පාර්ක් එකට ඇතුල් වෙන තැන. හැබැයි අපි යන දවසේ නම් මල් ඔක්කොම පර වෙලා තිබ්බේ. බලමුකෝ ඇතුලට ගිහිල්ලා. අන්න පඩි පෙරම් දෙන්නේ. ඒක තමයි වීඩියෝ තිබ්බේ. ඔව්. ඉතින් යාළුවනේ අර රෝස් පාටට පේන්නේ පිපිලා තිබ්බ මල් පර වෙලා. පිපිලා තියෙන දවස්වල කොච්චර ලස්සනද පේන්නේ කියලා. හරියට දිව්‍ය ලෝකයක් වගේ. හරිම ලස්සනයි. ටිකයි තිබ්බේ. ඉතින් ඒ ටිකේ අපි ෆොටෝස් වීඩියෝස් දාගෙන ආවා. හරි ලස්සන පාර්ක් එකක්. ඒ ටික නම් ලස්සනටම තියෙන්නේ. මේක ඔක්කොම පර වෙලා. අපි දෙන්න ඊට පස්සේ පාර්ක් එකේට ඇවිල්ලා කිරි දෙකක් අරගෙන ඒකත් දීලා ගෙදර යන්න පිටත්. ඉතින් අද දවස ඔය විදිහට තමයි ගෙවුනේ. නැවතත් වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්න. බයි.